ඔබ දන්නවද මේ එකම නීතිඥයෙක්වත් එක තඹ සතයක් මේ නඩුවට පෙනී හිටීම සඳහා අරගෙන නැහැ. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද ලංකාවේ මේ වගේ නඩු තියෙනවා කියලා? එකම නීතිඥයෙක්වත් මුදල් නොගෙන පෙනී සිටින නඩු. ඔබ දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? ඒකට හේතුවක් තියෙනවා. ප්‍රධාන හේතු තුනයි. අපි පෙනී සිටින අපි දැඩිව විශ්වාස කරනවා ජෙනරල් සුරේෂ් සලේ කියන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමත් කඳවා තබා ගැනීමට අදාළ කිසිදු සාක්ෂියක් නොමැති නිර්දෝෂී මිනිසෙක්. නිර්දෝෂී මිනිසෙක් වෙනුවෙන් අපි හෘද සාක්ෂියේ පිරිසුදුම පෙනී හිටිනවා කියන හැඟීම තියෙනවා. දෙවෙනි එක ජෙනරල් සුරේෂ් සලේ අවුරුදු 30කට වඩා අධික කාලයක් යුද හමුදාව වෙනුවෙන් මේ රාජ්‍ය ආරක්ෂා කරන්න වැඩ කළා තියෙනවා. ඔහු එතරම් කාලයක් වැඩ කළා. ඔහුට විශ්‍රාම යනකොට තියෙන්නේ තමන් පදිංචි වෙලා ඉන්න නිවසත් විශ්‍රාම වැටුපත් විතරයි. ඔහු අත්අඩංගුවට ගන්න දවසෙත් ඔහු පුජ්‍යලික ආයතනයක රැකියාවකට යමින් හිටියේ. අපි ඔහුගේ ආර්ථික තත්ත්වය දන්නවා. අංක 3 ඔහුව මේ රාජ්‍ය ආරක්ෂා කරන්නත් මේ රාජ්‍යයේ චිර පැවැත්ම වෙනුවෙනුත් තම ජීවිතය පූජාවෙන් යුක්තව සේවය කරපු නිලධාරියෙක් කියලා අපේ සියලු දෙනාගේ හදවත් තුළ ගෞරවයක් තියෙනවා. ඒ නිසා තමයි අපි සියලුම දෙනා ඒ වගේ කැපකිරීමක් ඒ නිලධාරියා වෙනුවෙන් කරන්නේ. එවන් තත්වයක් යටතේදී ගරු නීතිපතිතුමනි මේ පෙනී සිටින නීතිඥයන්ට හමුදා බුද්ධ්‍යංශ වලින් ගෙවීම් කරනවා හමුදාවෙන් ගෙවීම් කරනවා කියලා ප්‍රකාශයක් කිරීම අපේ හිත් වේදනාවට පත් කරනවා. ජෙනරල් සුරේෂ් සලේව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්තුමා උතුම් වූ මහේස්ත්‍රාත්තුමා ඉතාමත්ම නිර්මාණාත්මක විදියට අධිකරණමය මනස යෙදෙව්වා. අපිට අපේ ඒ උතුම් වූ විනිසුරුතුමා කෙරෙහි අපේ හිස නමා ගරු කරනවා අධිකරණය කෙරෙහි ඒ කරපු නිර්මාණාත්මක දේ. ඒ තමයි එතුමා කෙලින්ම 2022 අංක 12 දරන පනතේ 9 B වගන්තිය තුන්වෙනි වගන්තියෙන් සංශෝධනය වුණ 9 B වගන්තිය ඒ වගන්තිය අනුව එතුමා කෙලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. ගිහිල්ලා සුරේෂ් සලේ මැතිතුමාගේ තත්ත්වය නිරීක්ෂණය කරුවා. ඒක නිරීක්ෂණය කරුවට පස්සේ මට හදිසියෙම ජෙනරල් සුරේෂ් සලේගේ ලොකු මල්ලි කෝල් එකක් දුන්නා. දීලා මට කිව්වා මිස්ටර් සංජීව ගොඩාක් වැදගත් දෙයක් වෙලා තියෙන්නේ. විනිශ්චයකාරතුමා ගියාට පස්සේ මල්ලි ඉන්න ස්ථානයේදී සලකන විදියේ යම් වෙනසක් වෙලා තියෙනවා. ජෙනරල් සලේගේ මනසේ අද සතුටු තත්වයක් තිබුණා උතුම් වූ විනිසුරුතුමා ආපු නිසා කියලා. මේ සිද්ධිය නිසා තමයි මේ විමර්ශනය මේ මට්ටමට ගියේ. ඊළඟ දවසේ නීතිඥයෝ පෙනී ඉඳෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙනී ඉඳෙද්දී උතුම් වූ විනිසුරුතුමා කිව්වා ජෙනරල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් තියෙන සාක්ෂියක් තියෙනම් ඉදිරිපත් කරන්න කියලා. ඔවුන්ට මම කියපු කරුණු තුන ඇරෙන්න වෙන සාක්ෂියක් තිබුණේ නැහැ. ඊට පස්සේ වාචිකව කිව්වා අසද් මෞලානා කියන තැනැත්තා ප්‍රකාශයක් දීලා තිනවා කියලා. උතුම් මහේස්ත්‍රාත්තුමා කිව්වා අසද් මෞලානා CID එකට ප්‍රකාශයක් දීලා තිනවද කියලා. එතකොට කිව්වා CID එකට ප්‍රකාශයක් නැහැ කියලා. දැන් මොකද කරන්නේ? මහේස්ත්‍රාත්තුමා කිව්වා එහෙනම් අසද් මෞලානාගේ ප්‍රකාශය සටහන් කරලා කියන්න කියලා. මෙතන තමයි ගණේන්ද්‍ර ශානි අබේසේකර ගහපු ගේම් එක එළියට එන්නේ. ලංකාවේ නීතිය අනුව අපි දැනගෙන හිටියා අපි සියලු දෙනාම දැනගෙන හිටියා අසාද් මෞලානා ඉන්නේ ස්විට්සර්ලන්තේ කියලා. එතකොට ස්විට්සර්ලන්තේ ඉන්න පුජ්‍යලයේගේ ප්‍රකාශයක් සටහන් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. මෙතන තමයි ගණේන්ද්‍ර ශානි අබේසේකර අපේ නීතිය ඉස්සරහා ගහන්න පුළුවන් වංගුව ගැහුවේ. එතුමා ඒ වංගුව හිටපු ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නඩුවේදී ගැහුවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගණේන්ද්‍ර ශානි අබේසේකර මහත්තයාට සිද්ධ වුණා උතුම් වූ විනිසුරුතුමාගේ ඉල්ලීම අනුව ස්විට්සර්ලන්තයේ ඉන්න අසද් මෞලානාගේ ප්‍රකාශ සටහන් කරන්න. ස්විට්සර්ලන්තේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අසද් මෞලානා මහත්තයාවත් එයාගේ අමාත්‍යාංශ ලේකම් වෙච්ච රවි සෙනවිරත්න මහත්තයාවත් ඔය ඉල්ලීම කෙරුවේ නැහැ. ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යවරයාවත් ඒ ඉල්ලීම කෙරුවේ නැහැ. කරන්නේ නැතුව ඔවුන් බැලුවා මේ අසද් මෞලානාගේ ප්‍රකාශ සටහන් කරන්න පුළුවන්ද කියලා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අසද් මෞලා ඒ රටේ ඉන්නේ ස්විට්සර්ලන්තේ ඉන්නේ රිෆියුජි ඉන්ටර්නැෂනල් රිෆියුජි කන්වෙන්ෂන් එකේ 2 ඉඳලා 8 වෙනි වගන්තිය යටතේ කරන ආරක්ෂක ක්‍රමවේදය යටතේ. ඒ ආරක්ෂක ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? එයා ඒ රටට ගිහිල්ලා කියලා තියෙනවා මම දරන දේශපාලන මතය නිසා මම අයත් වන ජාතිකත්වය නිසා මම අයත් වන ආගමික ෆේත් එක නිසා මගේ ජීවිතය විනාශ වෙනවා මේ ලංකාවේ ඇතුලේ. ඒක ශ්‍රී ලංකා රජය කරන්නේ. ඒ නිසා මට ඒ රටේ ඉන්න බෑ කියලා. දැන් මේ affirmation එක ස්විට්සර්ලන්ත රජයට දීලා තිනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ 2002 අංක 25 දරන සාපරාධී කාරණාවල අනන්‍යතා සහයෝගීතා දැක්වීමේ පනත ප්‍රතිපාදන යටතේ ගියොත් ඒ ප්‍රකාශය කරපු අධිකරණයේ රාජ්‍ය ආයතනයේ ඉස්සරහම
අධිකරණයේ ඉස්සරහම අසහද් මෞලානට සිද්ධ වෙනවා ශ්‍රේෂ්ඨ රජයට කියන්න මම මොකද්ද ලංකාවේදී කෙරුවේ කියලා. ඒකෙදි සාක්ෂි නීතිය දන්න ඕන කෙනෙක් දන්නවා ඉස්සෙල්ලම තමන්ගේ වයස, ජාතිය, ආගම ඒ රටට ආවේ ඇයි, ඊට පෙර තමන් කරපු රැකියාව, තමන් සම්බන්ධ වෙලා හිටිය හැටි මේ තොරතුරු තමන් උපයාගත් ආකාරය කියන්න ඕනි. එතකොට අසහද් මෞලානට කියන්න සිද්ධ වෙනවා තමන් LTT සංවිධානයට පක්ෂව වැඩ කරපු කෙනෙක් LTT සමාජිකයෙක් කියලා. ළමා සොල්දාදුවන් බඳවගත්ත සංවිධානයක සමාජිකයෙක් කියලා. ඉන්පසුව කරුණ ෆැක්ෂන් එකත්, ඉන්පසුව පිල්ලයන් ෆැක්ෂන් එකත් වැඩ කෙරුවා කියලා. ඉන්පසුව සහරාම් හෂීන්ගේ කණ්ඩායමත් එක්ක වැඩ කෙරුවා කියලා. සහරාම් හෂීන්ගේ කණ්ඩායම කවුද කියලා ඇහුවට පස්සේ ඊස්ටර් සන්ඩේ ඇටැක් එකක් සිදු කරපු කණ්ඩායම කියලා කියවෙනවා. එතකොට අසහද් මෞලානා ස්ථිර වශයෙන්ම ත්‍රස්තවාදී කටයුත්තක් කරපු පුජ්‍යලයක් වෙනවා. ත්‍රස්තවාදී කටයුතු වලට ආධාර අනුබල දීපු සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙකුට රිෆියුජි කන්වෙන්ෂන් එකට රිෆියුජි ස්ටේටස් ලබා ගන්න බෑ. එයාව රිෆියුජි ස්ටේටස් අයින් කළා ලංකාවට එනවා. එතකොට මොකද කරන්නේ? ස්විට්සර්ලන්තයේදී ප්‍රකාශය ගන්න බෑ. කොහොමද අපේ ශානි මහත්තයාගේ මොලේ? ශානි මහත්තයා කියනවා අසහද් මෞලානාට ප්‍රංශයට එන්න කියලා. දැන් අපි බලමු ප්‍රංශයේ තත්ත්වය මොකද්ද කියලා. ප්‍රංශයත් කොමන්වෙල්ත් එකට ආйти නැති රටක්. ඒ රටට ගෙන්නුවට පස්සේ ඒ රටේ තියෙනවා මේ පනත යටතේ ප්‍රකාශය සටහන් කරනවා නම් අසහද් මෞලානාගේ 2002 අංක 25 දරන mutual assistance in criminal matters පනත යටතේ සටහන් කරනවා නම් ප්‍රංශ රජයේ ආයතනයකට ගිහිල්ලා ඕන ප්‍රකාශය කරන්න. ඒ සඳහා ප්‍රංශය නිකන් කරන්න බෑ. ප්‍රංශය යුරෝපීය රටක්. ඒකේ තියෙනවා Bureau di Lentro de Penale Internationale කියලා BEPI කියලා සංවිධාන ආයතනයක්. ඒ ආයතනය විසින් තමයි වෙනත් රටකින් පුජ්‍යලයක් ප්‍රකාශයක් සටහන් කිරීමක් කරනවා නම් ඒ ප්‍රකාශය සටහන් කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රංශය කියන්නේ යුරෝපා යුනියන් එකේ රටක්. ඒ යුරෝපා යුනියන් එක ත්‍රස්තවාදී තහනම් කරපු රටක්. ත්‍රස්තවාදී තහනම් කරපු සංවිධානයක්. LTT සංවිධානය තහනම් කරපු සංවිධානයක්. ඒ විතරක් නෙමෙයි මුස්ලිම් අන්තවාදයක් තහනම් කරපු සංවිධානයක් රටක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ රටේ මේ Bureau di Lentro de Penale Internationale කියන ආයතනය ඇතුළට ගිහිල්ලා අසහද් මෞලානාට කියන්න බෑ මම LTT සංවිධානයේ ඉඳලා තිනවා, කරුණ ෆැක්ෂන් එකේ ඉඳලා තිනවා, ඊට පස්සේ පිල්ලයන් ෆැක්ෂන් එකේ ඉඳලා තිනවා, ඊට පස්සේ සහරාන් හසින්ගේ තෞහිඩ් ජමාත් එක සම්බන්ධ වෙලා වැඩ කරලා තිනවා. ඔවුන් සමග මං ගනුදෙනු කළා කිව්ව ගමන්ම යුරෝපා නීතිය අනුව එයාව අත්අඩංගුවට ගන්න ඕන. දැන් ශානි මහත්තයා කොහොමද මේකට උත්තර හොයන්නේ? ශානි මහත්තයා කරපු දේ දන්නවද? මේක තමයි මේ රට දැනගන්න ඕනේ. ශානි අසහද් මෞලානාට කිව්වා ලංකාවේ තානාපති කාර්යාලය ඇතුළට එන්න කියලා. තානාපති කාර්යාලයට ඇතුළට එන්න කියලා. තානාපති කාර්යාලය ඇතුළතදී එයාව හමු වුණා කියලා තමයි අධිකරණයට කරුණු වාර්තා කරුවේ. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ශානි මහත්තයෝ ඔබ ශ්‍රී ලංකා ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් ගන්න පුජ්‍යලෙක්. ඔබ කොහොමද ඔහු මේ අසහද් මෞලානා එසේ මෙසේ එක්කෙනෙක් නෙමෙයි. ලංකාවේ රජයෙන් වරෙන්තු දෙකක් නිකුත් වෙච්ච පුජ්‍යලෙක්. B 811 2023 MC කල්මුනේ වලින් වරෙන්තුවක් නිකුත් කළ තියෙනවා ස්ත්‍රී දූෂණයක් කළා. ඊට අමතරව තවත් නඩුවකින් වරෙන්තුවක් නිකුත් වෙලා තියෙනවා. වරෙන්තු දෙකක් නිකුත් වෙච්ච පුජ්‍යලෙක් ඔබ විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වුණාට රජයෙන් වැටුප් ගන්න නිලධාරියෙක්ට ලංකාවේ තානාපති කාර්යාලය කියන්නේ ලංකාවේ දේශභූමිය හැටියට තමයි සැලකෙන්නේ ජාත්‍යන්තර නීතිය අනුව. ඒක ඇතුළට ගිහිල්ලා හම්බ වෙලා ඔබ මතක තියාගන්න Prevention of Crime Act කියලා එකක් තියෙනවා 1979 අංක 15 දරන Criminal Procedure Code Act එක තියෙනවා. ඒ Act එක අනුව රජයේ නිලධාරියෙක්ට ඔහු අත්අඩංගුවටගෙන රජයට කුදලාගෙන එන්න වගකීමක් තියෙනවා. නිසි අධිකරණ ඉදිරිපත් කරන්න. ඔබ ඔහුට වරන්තු දෙක තිබුණු බව දැනගෙන හිටියා. ඒ ගැන අපි අධිකරණයේදී කියනවා. ඒ පිළිබඳව ඔබ තවත් කටයුතු කරලා තියෙනවා. ඒ ගැනත් අපි අධිකරණයේදී කියනවා. ඔබ කොහොමද තානාපති කාර්යාලය ඇතුලේ හම්බ වෙච්ච පුජ්‍යලයේ ප්‍රකාශය සටහන් කරුවේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මම කියන්නම් ඊට පස්සේ මෙයා කරපු දේ. දැන් මේ පුජ්‍යලයව හම්බ වෙලා ලංකාවට එනවා පුජ්‍යලයා නැතුව. ඇවිල්ලි ඉවර වෙලා යා කියනවා මේ ප්‍රකාශයක් මම සටහන් කරගත්තා කියලා. ඒ ප්‍රකාශයේ හරි අපූර්ව පිටු 14යි. ඔය ප්‍රකාශය වෙන මොකක්වත් නෙමෙයි. Channel 4 එකට හුදීපු ප්‍රකාශය. පොඩි වෙනසක් තියෙනවා ශානි අබේසේකර මහත්තයෝ. අපි පැහැදිලිවම කිව්වා ඔහු කියනවා ඔහු හමු වුණේ සැප්තැම්බර් මාසයේ කියලා. 2018 සැප්තැම්බර් මාසයේ කියලා.
අපි ප්‍රකාශ සටහන් කරපු තියෙනවා CID එකේ 2018 සැප්තැම්බර් මාසයේ එතන ගයක් තිබුණේ නැහැ තිබුණේ නැහැ කියන 2018 පෙබරවාරි මාසේ හම්බ වුණා ජෙනරල් සුරේෂ් සලේෂ් සහරන් හසීම්ව කියලා. නමුත් අපි සාක්ෂි ඇතුව CID එක සාක්ෂි සතුව තියෙනවා 2018 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ගියේ හැදුවේ කියලා. එතකොට එතන ගයක් තිබිලා නැහැ. ඊට අමතරව ඔහු කිව්වා ජෙනරල් සුරේෂ් සලේව ඔහු හම්බුණා ස්ථාන කීපයකදී කියලා විශේෂයෙන්ම වනාතවිල්ලුවේදී කියලා. ඒ වෙලාවේ කරවිකුලම් කියන ගමේදී කියලා. ඒක CID එක කැඳෙව්වා කුළුණු වාර්තාව සහ ටෙලිෆෝන් ඩීටේල් වාර්තාව. අසාද් මවුලානාගේ ටෙලිෆෝන් එක එතනට ඇවිල්ලත් නැහැ. සහරාන් හසීම්ගේ ටෙලිෆෝන් එක එතනට ඇවිල්ලත් නැහැ. ජෙනරල් සුරේෂ් සලේ එතනට ඇවිල්ලත් නැහැ. ජෙනරල් සුරේෂ් සලේ ඉඳලා තියෙන මැලේසියාවේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහොමද ටැලි කරන්නේ කියලා. අපි ඉතාමත්ම වකීමෙන් කියනවා ශානි අබේසේකර මැතිතුමනි ඔබතුමා ඔය රෙකෝඩ් කරපු ස්ටේට්මන්ට් එකේ අන්න ඒ වැරදි ටික හදලා ජෙනරල් සුරේෂ් සලේ ලංකාවේ හිටිය අවස්ථාවන්ට ගැළපෙන විදියට ප්‍රකාශය වෙනස් කළා. ඊට බොහොම කාලයකට ඉස්සෙල්ලා හම්බුණයි කියලා ප්‍රකාශය හදලා තිනවා. ශානි අබේසේකර මහත්තයෝ සාක්ෂි වෙනස් කිරීම උතුම් වූ අධිකරණයට වෙනස් කරපු සාක්ෂි ඉදිරිපත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක්. ඔබ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මතක තියාගන්න. ඔබ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්. ඔබ කරපු වැරද්ද ගැන ඔබ නැවතත් සිහිපත් කරගන්න. අපි යලිත් කියනවා ජෙනරල් සුරේෂ් සලේට එරෙහිව එකදු සාක්ෂියක් මේ නඩුවේ නැහැ කියලා. දැන් මම ඔබට මතක් කරනවා ඊළඟට තියෙන වැදගත්ම දේ. ඔබතුමාලා දන්නවා නම් කොළඹ ස්ථිර ට්‍රයිල් ඇඩ් බාර් එක තියෙනවා. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය. ඒකේ ඉස්සරහා නඩුවක් තියෙනවා. HCTAB within brackets 2972 කියන නඩුව. මේකේ ඉන්නවා ඇකියුස්ලා චූදිතයෝ 27 දෙනෙක්. චෝදනා ප්‍රමාණය දන්නවද? 23270ක්. 23270ක් චෝදනා. ලංකා ඉතිහාසයේ මෙච්චර නඩුවක් තිබිලා තියෙනවද? එහෙම චෝදනා තිබුණා ඇඹිලිපිටිය ළමයි නතුරුදහන් කිරීමේ නඩුවේ. ඒක තමයි ලංකාවේ එතෙක් තිබිච්ච දීර්ඝතම නඩුව. නමුත් මේ නඩුවේ චෝදනා විතරක් 27270ක්. චූදිතයෝ 25 දෙනෙක් ඉන්නවා. ඒ ලිස්ට් එක දිගයි. මම එකක් දෙකක් කියලා නවත්තන්නම්. ඒක දිග වැඩි වෙලාව ගන්න බෑ. මේ එච්චර ලොකු වෙලාවක් ගන්න බෑ. ඒ ලිස්ට් එකේ කියලා තියෙනවා කවුද සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ හිටිය පුජ්‍යලයෝ කවුද කියලා. මේක ඇතුලේ හරිම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ නඩුවේ කියනවා නැෂනල් තෞහීද් ජමාත් NTJ එක පාස්කු ප්‍රහාරය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කොයි විදිහටද මැදිහත් වුනේ කියලා. ඒක අංක 1 චෝදිතයක්. මොහබඩ් ඉබ්‍රහීම් මොහබඩ් නෞෆ කියන එක්කෙනා. අංක 2 මොහබඩ් සාරිදු අදාම් ලෙබ්බේ. තුන්වෙනියා හයාතු මොහමඩ් මිල්හාන් කියන එක්කෙනා. ඊළඟ එක්කෙනා මොහබඩ් ඉබ්‍රහීම් සිද්දික් අබ්දුල්ලා. මොහබඩ් ඉබ්‍රහීම් අබ්දුල් හක්. මේක දීර්ඝ එකක්. මේක 17 වෙනි හිර කූඩුවේදී මැරුණා. රක්ෂිත බන්ධනාගාර ගත වෙලා හිටියා. මේ සම්පූර්ණ චෝදනා 23270 කියවුවා. මේක කියනවා මෙම පාස්කු ප්‍රහාරයට කවුද ඇසෝසියේට් කරුවේ? කවුද පහසුකම් දුන්නේ? ෆැසිලිටේටර්ස්ලා කවුද? ෆයිනෑන්ස් දුන්නේ කවුද? කුමන්ත්‍රණය කරුවේ කවුද? විද්‍යාත්මක ටෙක්නොලොජි එක ගෙනාවේ කවුද? ඒක ට්‍රේන් කරුවේ කවුද? සේෆ් හවුස් හැදුවේ කවුද? ඒවට මුදල් යොදවුවේ කවුද? ට්‍රේනින් කරුවේ කවුද? මොළ බ්‍රේන් වොෂ් කිරිල්ල කරුවේ කවුද? ආගම දේශනා කරුවේ කවුද? මේ සියල්ලම කළා තිනවා. කවුද මේවා චෝදනා ග්‍රාෆ් කරුවේ? නීතිපතිවරු කිහිප දෙනෙක් යටතේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් කරපු විමර්ශන, පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවෙන් කරපු විමර්ශන, උතුම් වූ විනිසුරු ජනත සිල්වා මැතිතුමාගේ විමර්ශන, උතුම් වූ විනිසුරු විජිත් මලල්ගොඩ මැතිතුමාගේ විමර්ශන, මේ සියලු විමර්ශන වාර්තා බලලා සම්පූර්ණයෙන්ම මේකට සම්බන්ධ යමෙක් හිටියේ නම් ඒ සියලු දෙනා දැම්මා. ඊට අමතරව ට්‍රයිල් ඇඩ් බාර් එකේ තවත් නඩුවක් තියෙනවා. ඒ නඩුවේ වැඩිකාරයෝ දෙන්න තියෙන්නේ පූජිත් ජයසුන්දර සහ හේමසිරි පනෑන්ඩෝ. ඒ දෙන්නම වැඩිකාරයෝ කෙරුවේයි. හිටපු පොලිස්පතිතුමාත් හිටපු ආරක්ෂක ලේකම්තුමාත් ඒ දෙන්න ආධාර අනුබල දුන්නා කියන චෝදනාව යටතේ නඩු දාලා තියෙනවා. මේ සහරාන් හසීම් කරපු බෝම්බ පිපිරීමට අදාළ පාස්කු ඉරිදා ප්‍රහාරයේ කවුරු හරි එන්න තිබ්බනම් ඒ සියලු දෙනාටම නඩු දාලා තින්නේ. ජෙනරල් සුරේෂ් සලේ මහත්තයාගේ නම එකම ප්‍රකාශයක් ඇතුළේවත් එකම චෝදනාවක් ඇතුළේවත් කිසිදු තොරතුරක් දැනගත්තා කියලාවත් සටහන් වෙන්නේ නැහැ. අඩුම තරමින් සාක්ෂිකරුවෙක් හැටියටවත් ඔහුගේ නම කියවෙන්නේ නැහැ.